දැන් රට කජු බදින එක කජු කනවා වගේම ලේසි. සරල ක්‍රමයක් තියෙන්නේ. එන්නකෝ කියා දෙන්න. ටෝස්ටරයක් තමයි වැඩිට ඕනේ. කජු ටික මේ විදිහට දාගත්තා. ඒක සමානව දාගන්න පුළුවන්. ලැබුවා. ස්විච් එක ඔන් කරා. විනාඩි 4කින් 5කින් වගේ මේ බැලුවා නම් හරි මේ කොහොමද කියලා. එහෙන් බලලා මදි නම් චුට්ටක් ආයෙ ඕෆ් කරලා වහලා තියන්නත් පුළුවන්. ඒක තමන්ගේ මේ වෙලාවෙන් තමයි බලන්න ඕනේ. මේ නැතුව වැඩි වෙලාවක් දාලා තියන්න හොඳ නැහැ. මේක තමන්ටම වෙලාව අහු වෙනවා කජු කීප වතාවක් බදිනකොට. අපි ස්විච් එක ඔෆ් කරලා බලමු. නියම ගානට මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අර බෙදෙද්දී සුවඳ එනවා. එතකොටත් තමයි දැනගන්න පුළුවන් ඒ සුවඳින් කජු බෙදලා කියලා තියෙන්නේ. බෙදලා මදි නම් ස්විච් එක ඔෆ් කරලා මේ ඒ රස්නේ වහලා තියන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය ගානට බෙදෙනවා. අර අපිට ටෝස්ටරේ වොට් ගානත් එක්ක ඒක බෙදෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ස්ථිර වෙලාවක් කියන්නේ සාමාන්‍ය විනාඩි 5ක් වගේ තමයි අපේ මේ ටෝස්ටරේ මේක බෙදෙන්න ගියේ. ඒත් අර දෙපාරක් විතර විටිමිට බලුවත් කමක් නැහැ. මොකද නැන කර වෙන්න පුළුවන්. දැන් තියෙන්නේ පිගානකට දාගන්න. හොඳ ගානට බෙදලා තියෙන්නේ. පොතු යනවා හොඳට. දැන් තමයි අමාරු වැඩේ තියෙන්නේ. නිදහස් තැනකට ගියා හොඳට භුක්ති විඳින්න තමයි තියෙන්නේ.